කොල්ලෙක් වුණාම ටිකක් ඉන්න එපා වහප්පිරියක් ඇතුව. එහෙම ඉන්න. ඔය එකේ බයිසිකල් පස්සේ යන්න සිගරට් කෑලි බොන්න. ඔය යන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා, අතකොළු වෙන්න එපා. අර කුලි වැඩක් කරලා හරි කමන්නේ නම්බුකාර විදියට ජීවත් වෙන්න බලන්න. ඔය අසුරමයි වරදින්නේ හොඳට මතක තියාගන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු ඇයි? කෝල් දෙනවලු කැල්ලක් හම්බුණා වරෙන් සෙට් වෙමු කියලා. ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ඔය සමහර තාත්තලාගෙත් මනස්ගාත තියෙනවා. මේ වැඩ ඇරිලා ආපු ගමන් කොහේ හරි යනවා බොන්න. මොන් රාගලේ නැතුව බොන්නේ නැහැ කිව්වොත්. අබූරුවට අහනකොට සමහර තාත්තලා හිතන්නේ ඉන්නේ යාළුවා ගියේ නැත්නම් යාළුවොන්ට වදින්නේ නැහැ කියලා. අන්තිමේ කවුරුවක් නැහැ මොකක් හරි වුණාම. මේ දරුවෝ තුරුල් කරගෙන නිදා ගන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලේ. අවුරුදු 15 පෙන්නට පස්සේ ළමයි එක්ක ඉන්න පුළුවන්. මේ කාලේ ඉන්නේ නැහැ. දරුවොත් එක්ක බත් ටිකක් කන්න හැමදාම තියෙනවා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් නැන්නේ උන්ට අතල් දෙන්න දාගන්න එපා. පැහැදිලිද මං කියන්නේ? තරුණ මහත්තුරු මතක තියාගන්න. ජීවිතේ සතුටින් විනෝදයෙන් ඉන්න ඕන තැන් එමටම තියෙනවා. හැබැයි අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන්නේ බොහොම පොඩි කාලේ. අවුරුදු 18 පෙන්නට පස්සේ ඕක නෑනේ. ඒ පොඩි කාලේ තුල අම්මා තාත්තා එක්ක ඉන්න. මරණකම් ජීවත් වෙන්න තියෙන ඒ ටික විතරයි. මිස් කරගන්න නම් එපා. මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාටම දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.